රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් ච අකුර ඔබේ කේන්ද්‍රයේ පළවෙනි කොටුවේ ලකුණු කර තිබෙනවාද බලන්න. ඔබ වෘෂභ හෝ කටක ලග්න කෙනෙක් නම් ඔබේ කේන්ද්‍රයේ එකේ චන්ද්‍රයා ලකුණු කර තිබෙනවා නම් ඔබ ලෞකික සැප සම්පත් ලැබිලා සුපිරි ධනවතුන් වෙනවා. උද්‍යෝගිමත්ව සෑම දෙයක්ම පිරිසිදුව තබාගෙන අලංකාරව ජීවත් වෙන්න පුළුවන්. පිටරටක හොඳ පඩියකට හොඳ රක්ෂාවක් ලැබිලා ජීවත් වෙන්නට පුළුවන්. ඉතා හොඳ රටක පදිංචි වෙලා හොඳ රක්ෂාවක් කරලා ගෙවල් දොරවල් යාන වාහන ලැබිලා සැපසේ වාසය කරන්න පුළුවන්. ගෙවල් දොරවල් ඉඩකඩම් විශාල ව්‍යාපාර අයිතිකාරයෝ වෙනවා. ජලය ආශ්‍රිත ව්‍යාපාර වලින් මහා ධනවතුන් වෙන්න පුළුවන්. මේ අය මවට ඉතා ආදරෙන් සලකනවා. වෘෂභ කටක ලග්න හැර අනිත් ලග්නවලට අඩුවෙන් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් වෘශ්චික ලග්නයේ අයගේ චන්ද්‍රයා එකේ නම් තරමක් අසුබයි. ඒ අයට යටිබඩේ මුත්‍රාශය රෝග සෑදීමද පවුලේ අයට මාර්ගද සිදු වෙනවා. නමුත් චන්ද්‍රයා සමග ගුරු සිකුරු බුධ වැනි සෞම්‍ය ග්‍රහයන් ලකුණු කර තිබෙනවා නම් බුධ සිකුරු ගුරු වැනි සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටෙනවා නම් අසුබ ඵල අඩු වී සුබ ඵල ලැබෙනවා. ධර්මානුකූල විලා අපල මග හරවා ගන්න. බුදු සරණයි. රූපයේ විදියට චන්ද්‍රයාවත් ච අකුර ඔබේ කේන්දරයේ දෙවෙනි කොටුවේ ලකුණු කර තිබෙනවද බලන්න. මේෂ ලග්න හෝ මිථුන ලග්න අයගේ චන්ද්‍රයා දෙවෙනි කොටුවේ නම් ඔවුන් සුපිරි කෝටිපතියෝ වෙනවා. ඒ ස්ත්‍රීන්ට ඉතා රූමත් පෙනුමක් හා පුරුෂයන්ට ඉතා කලවසම් පෙනුමක් ලැබෙනවා. කතාවට ඉතා දක්ෂයි ධනවත් වෙනවා. පිටරටක හොඳ පඩියකට හොඳ රක්ෂාවක් කරලා දියුණු වෙනවා. ඉතා හොඳ රටක පදිංචි වෙලා හොඳ රක්ෂාවක් කරලා කෝටිපතියෝ වෙනවා. ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ලැබෙනවා. නමුත් තුලා ලග්න අයගේ දෙවෙනි කොටුවේ චන්ද්‍රයා තරමක් අසුබයි. ඒ අයට උග්‍රයේ ගලපටල සෙම්ගෙඩි හෝ කතා කිරීමේ අපහසුතා ඇති වෙන්නට පුළුවන්. නමුත් ගුරු සිකුරු බුධ වැනි සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටිලා නම් යෝග වෙලා නම් අපල අඩු වෙනවා. අනිත් ලග්නවල අයට සුභ අසුභ මිශ්‍ර ඵල ලැබෙනවා. ධර්මානුකූල වෙලා අපල මග හරවා ගන්න. තෙරුවන් සරණයි. තුන්වෙනි රූපයේ විදියට චන්ද්‍රයාවත් ච අකුර ඔබේ කේන්ද්‍රයේ තුන්වෙනි කොටුවේ ලකුණු කර තිබෙනවද බලන්න. වෘෂභ මීන ලග්න අයට ඉතාමත් හොඳයි. චන්ද්‍රයා තුන්වෙනි කොටුවේ තිබීම වෘෂභ මීන ලග්න අයට සත්පුරුෂ සහෝදර සහෝදරියන් ලැබෙනවා. යහපත් විවාහයක් සිදු වෙනවා. උසස් ඉගෙනීමක් ලැබෙනවා. ඔවුන් කෝටිපතියන් වෙනවා. පිටරටක හොඳ පඩියකට හොඳ රක්ෂාවක් ලැබිලා දියුණු වෙනවා. ඉතා හොඳ රටකට ගිහින් පදිංචි වෙලා හොඳ රක්ෂාවක් කළා ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහන ලැබිලා කෝටිපතියන් වෙනවා. අනිත් අයට චන්ද්‍රයා තුනේ නම් මිශ්‍ර ඵල ලැබෙනවා. තරමක් අඩුවට සුබ ඵල ලැබෙනවා. නමුත් කන්‍යා ලග්නධාරීන්ගේ චන්ද්‍රයා තුන්වෙනි කොටුවේ නම් තරමක් අසුබයි. ඒගොල්ලොන්ට පවුලේ අය සමග රණ්ඩු සරුවල් හදිසි අනුතුරු රෝගාබාධ නීති ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඒ අයට ගුරු බුධ සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් යෝග වෙලා හෝ සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටලා නම් අපල අඩු වෙනවා. ධර්මානුකූල වෙලා අපල මග හරවා ගන්න. තෙරුවන් සරණයි. හතරවෙනි රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් ච අකුර ඔබේ කේන්ද්‍රයේ හතරවෙනි කොටුවේ ලකුණු කර තිබෙනවද බලන්න. ඔබ මේෂ හෝ කුම්භ ලග්නධාරියෙක් නම් හතරේ චන්ද්‍රයා ඔබට හොඳයි. ඔබ කවදා හෝ සුපිරි කෝටිපතියන් වෙනවා. මේෂ කුම්භ ලග්න අයට ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන ලැබිලා ප්‍රසිද්ධිය ලැබෙනවා. ඒ අය පිටරටක හොඳ පඩියකට හොඳ රක්ෂාවක් ලැබිලා කෝටිපතියෝ වෙනවා. ඒ අය මවුට ඉතා ආදරය කරනවා. මේෂ හෝ කුම්භ ලග්න අයට ඉතා හොඳ රටක පදිංචි වෙලා
රක්ෂාවක් කරලා සැප සම්පත් මත ජීවත් වෙන්න පුළුවන්. මේෂ කුම්භ හැර අනිත් ලග්න වලට චන්ද්‍රයා 4 වැන්නේ මිශ්‍ර ඵල දෙනවා. නමුත් සිංහ ලග්න කේන්ද්‍රයේ චන්ද්‍රයා 4 අසුබයි. උන්ට පපුවේ සෙම් රෝග, ටීබී, කොරෝනා වැනි භයානක රෝග හැදෙන්නට පුළුවන්. ඒ අයගේ පවුලේ අයගේ වියෝ වීමක්ද වෙනවා. මුරණ්ඩුකම්ද පෙන්눔 කරනවා. නමුත් ඒ අයගේ 4 චන්ද්‍රයා ගුරු බුධ සිකුරු වගේ සෞම්‍ය ග්‍රහයේ යෝග වෙලා නම් හෝ සෞම්‍ය ග්‍රහයේ දෘෂ්ටි වැටලා නම් අපල අඩු වෙනවා. ධර්මානුකූලව අපල විපත් මගහරවා ගන්න. බුදු සරණයි. ඔබේ කේන්ද්‍රයේ පස්වෙනි රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් ඡ අකුර පස්වෙනි කොටුවේ ලකුණු කර තිබෙනවාද බලන්න. මකර ලග්න හෝ මීන ලග්න අයගේ චන්ද්‍රයා 5 නම් හොඳයි. ඔවුන්ට ගෙවල් දොරවල් ඉඩම් කලම් යාන වාහන ලැබිලා ඔවුන් සුපිරි කෝටිපතියන් වෙනවා. පිටරටක හොඳ පඩියකට හොඳ රක්ෂාවක් ලැබිලා දියුණු වෙනවා. හොඳ රටක පදිංචි වෙලා හොඳ රක්ෂාවක් කරලා කෝටිපතියන් වෙනවා. ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන ලැබෙනවා. ඔවුන්ගේ දරුවන් පවා දියුණු වෙනවා. අනිත් ලග්නවලට 5 චන්ද්‍රයා සුභ අසුභ මිශ්‍ර ඵල දෙනවා. නමුත් කටක ලග්න අයට 5 චන්ද්‍රයා තරමක් අසුභයි. ඔවුන්ට බඩේ රෝග, ආමාශය රෝග සෑදෙනවා. දරුවන්ට පවා අපල වෙන්න පුළුවන්. නමුත් ගුරු සිකුරු බුධ වැනි සෞම්‍ය ග්‍රහයක යෝග වෙලා හෝ ගුරු සිකුරු බුධ වැනි සෞම්‍ය ග්‍රහයකගේ දෘෂ්ටි වැටලා නම් ඒ අපල අඩු වෙනවා. ධර්මානුකූලව අපල මගහරවා ගන්න. තෙරුවන් සරණයි. රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් ඡ අකුර ඔබේ කේන්ද්‍රයේ 6 වෙනි කොටුවේ තිබෙනවද බලන්න. ධනු කුම්භ ලග්නවලට චන්ද්‍රයා 6 නම් ඔවුන් ධනවත් වෙනවා. පිටරට ගිහිලා දියුණු වෙන හෝ පිටරටක පදිංචි වෙලා දියුණු වෙනවා. නමුත් හදිසි අනතුරු, ලෙඩ රෝග, සතුන්ගෙන් අනතුරු පවා සිදු වෙන්න පුළුවන්. මිථුන ලග්නය හා අනිත් ලග්නවලට චන්ද්‍රයා 6 ඉතා නරකයි. ඔවුන්ට කල්පවතින භයානක බඩේ ලෙඩ සැදෙන්න පුළුවන්. චූටි කාලයේ ඉතා ප්‍රවේශම් කරගන්න. සතුන්ගෙන් අනතුරු, හදිසි අනතුරු, ධනහානි පවා සිදු වෙනවා. නමුත් මේ ලග්නවලට චන්ද්‍රයා 6 අශුභ ඵල දෙනවා වුණත් ඒ ලග්නවලට චන්ද්‍රයා සමග ගුරු සිකුරු බුදු වැනි සෞම්‍ය ග්‍රහයන් ඉන්න යෝග වෙලා හෝ දෘෂ්ටි වැටලා නම් අසුභ ඵල අඩු වෙනවා. ධර්මානුකූලව අපල මගහරවා ගන්න. ඔබ සැමට බුදු සරණයි. 7 වෙනි රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් ඡ අකුර ඔබේ කේන්ද්‍රයේ 7 වෙනි කොටුවේ තිබේද බලන්න. 7 වෙනි විවාහ ස්ථානයයි. වෘශ්චික හෝ මකර හෝ ලග්නයට චන්ද්‍රයා 7 නම් හොඳයි. ඔවුන් ඉක්මනට විවාහ වෙලා දායාද ලෞකික සැප සම්පත් ලැබිලා කෝටිපතියෝ වෙනවා. පිටරටවල හොඳ රක්ෂාවල් ලැබිලා හොඳ රටක පදිංචි වෙලා ගෙවල් ඉඩම් යාන වාහන ලැබිලා සුපිරි කෝටිපතියෝ වෙනවා. සෙනසුරාගේ දෘෂ්ටි වැටුනොත් හරි සනි සමග යෝග වෙලා නම් තරමක් අපලයි. අනිත් ලග්නවලට මිශ්‍ර ඵල දෙනවා. නමුත් වෘෂභ ලග්නයට චන්ද්‍රයා 7 ඉතා අසුභයි. විවාහයේ වෙන්වීමක් හෝ කනවැන්දුම් වීමක් හෝ වෙන්නට පුළුවන්. නමුත් මේ ලග්නවලට ගුරු බුධ සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයක යෝග වෙලා හරි සෞම්‍ය ග්‍රහයේ දෘෂ්ටි වැටිලා නම් අසුභ ඵල අඩු වෙනවා. ධර්මානුකූලව අපල මගහරවා ගන්න. ඔබ සැමට බුදු සරණයි. ඔබේ කේන්ද්‍රයේ 8 වෙනි රූපයේ විදියට චන්ද්‍රයා 8 වැන්නේ ලකුණු කළාද බලන්න. කේන්ද්‍රයක 8 වැන්න මාරක ස්ථානය නිසා චන්ද්‍රයා 8 වැන්න තිබෙන අයට අකාලේ ජීවිත හානි වෙන්න පුළුවන්. තරුණ වයසේ කනවැන්දුම් වෙන්නත් පුළුවන්. භයානක ලෙඩ පවා සෑදෙන්න පුළුවන්. තුලා හෝ ධනු ලග්න වලට චන්ද්‍රයා 8 තරම් අසුබ නැහැ. ඒ අයට දායාද ඉඩකඩම් ගෙවල් යාන වාහන ලැබිලා කෝටිපතියෝ වෙන්නත් පුළුවන්. පිටරටවල රක්ෂාවල් ලැබිලා පිටරටවල වල පදිංචිලා සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට පුළුවන්. අනිත් ලග්න වලට හා මේෂ ලග්න අයට චන්ද්‍රයා 8 නම් ඉතා අසුබයි. ඒගොල්ලන්ගේ අකාලේ ජීවිත හානි වීම
කණවැන්දු වීමක්, දික්කසාද වීමක්, ධනහානි වීමක්, භයානක ලෙඩ පවා පෙන්눔 කරනවා. නමුත් ගුරු සිකුරු බුදුවැනි සෞම්‍ය ග්‍රහයන් යෝග වී හෝ ගුරු සිකුරු බුදුවැනි සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටලා නම් අපල අඩු වෙනවා. ධර්මානුකූල වී අපල මගහරවා ගන්න. තෙරුවන් සරණයි. ඔබේ කේන්ද්‍රයේ රූපයේ විදියට චන්ද්‍රයා 9 වෙනි කොටුවේ ලක්ෂණ කළාද බලන්න. 9 වෙනි පුණ්‍ය ස්ථානයයි. කන්‍යා වෘශ්චික ලග්නවලට චන්ද්‍රයා 9 ඉතා සුබයි. ඔවුන්ට ලස්සන රූපයක් ලැබෙනවා. ආගමික භක්තිවන්ත වැඩිහිටියන්ට සලකන ධාර්මික අය වෙනවා. සෑම දිනාගෙම ගරුසරු ලබනවා. දෙමව්පියන්ට සලකනවා. උගත්කම ලැබෙනවා. පිටරට සංචාරය කිරීමට ලැබෙනවා. පිටරට රක්ෂාවල් කළ කෝටිපතියෝ වෙනවා. හොඳ රටක පදිංචි වෙලා උසස් රැකියාවක් කරලා ගෙවල් ඉඩකඩම් සුපිරි වාහන ලැබිලා කෝටිපතියෝ වෙනවා. නමුත් මීන ලග්න අයට චන්ද්‍රයා 9 ඊතරම් සුබඵල නැති වෙනවා. ඒ අයගේ ධාර්මික ගති අඩු වෙනවා. අනිත් ලග්න වලට මිශ්‍ර ඵල ලැබෙනවා. නමුත් මතක තියාගන්න ගුරු සිකුරු බුදවැනි සෞම්‍ය ග්‍රහයන් සමග යෝග විලා හරි සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටලා නම් අපල අඩු වෙනවා. ධර්මානුකූල වී අපල මග හරවා ගන්න පුළුවන්. ඔබ සැමට බුදු සරණයි. රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් අකුර ඔබේ කේන්දරේ 10 වෙනි කොටුවේ තිබෙනවාද බලන්න. සිංහ හෝ තුලා ලග්න අයට චන්ද්‍රයා 10 සුබ ඵල දෙනවා. ඒ අය සුපිරි කෝටිපතියෝ වෙනවා. රක්ෂාව වෙළඳ ව්‍යාපාරය බලා ඉඳෙද්දී දියුණු වෙනවා. ඔවුන් දෙමව්පියන්ට ඉතා ආදරයෙන් සලකනවා. ගෙවල් ඉඩම් සුපිරි යාන වාහන ලැබිලා සුපිරි ජීවිත ගත කරනවා. පිට රටක හොඳ රක්ෂාවක් කරලා දියුණු වෙනවා. හොඳ රටක පදිංචි වෙලා හොඳ රක්ෂාවක් කරලා කෝටිපතියෝ වෙනවා. නමුත් කුම්භ ලග්න අයගේ චන්ද්‍රයා 10 සුබඵල අඩු වෙන්න පුළුවන්. ඒ අය ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. අනිත් ලග්න වලට චන්ද්‍රයා 10 මිශ්‍ර ඵල දෙනවා. මතක තියාගන්න ගුරු බුධ සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් සමග යෝග වෙලා හෝ සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටිලා නම් සුබඵල වැඩි වෙනවා. ධර්මානුකූල වී අපල මගහරවා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. රූපයේ විදියට ඔබේ කේන්දරයේ චන්ද්‍රයා 11 වෙනි ලකුණු කර තිබෙනවාද බලන්න. කටක හා කන්‍යා ලග්න අයගේ චන්ද්‍රයා 11 නම් ඒ අය සුපිරි කෝටිපතියෝ වෙනවා. රක්ෂාව වෙළඳ ව්‍යාපාරය දියුණු වෙනවා. ඔවුන් දෙමව්පියන්ට උපකාර කරනවා. ගෙවල් ඉඩම් යාන වාහන ලැබිලා සුපිරි ධනවත් ජීවිත ගත කරනවා. ඔවුන්ට උදව් කරන්න මිත්‍රයෝ බොහෝ ලැබෙනවා. පිට රටක හොඳ රක්ෂාවක් කරලා කෝටිපතියෝ වෙනවා. හොඳ රටක පදිංචි වෙලා හොඳ රක්ෂාවක් කරලා ගෙවල් ඉඩකඩම් යාන වාහන ලැබිලා කෝටිපති ජීවිත ගත කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මකර ලග්න අයගේ චන්ද්‍රයා 11 නම් සුබඵල අඩුයි. ඔවුන්ගේ මිත්‍රයන් ඔවුන්ව රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන්. අනිත් ලග්නවලට චන්ද්‍රයා 11 මිශ්‍ර ඵල ලැබෙනවා. නමුත් ගුරු බුධ සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් හා සංයෝග වෙලා හෝ සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටිලා සුබඵල වැඩි වෙනවා. ධර්මානුකූල වෙලා අපල මගහරවා ගන්න. ඔබ සැමට බුදු සරණයි. රූපයේ විදියට චන්ද්‍රයා හෙවත් අකුර ඔබේ කේන්ද්‍රයේ 12 වෙනි කොටුවේ ලකුණු කර තිබෙනවාද බලන්න. 12 වෙනි මාරක ස්ථානයක්. නමුත් මිථුන සිංහ ලග්නවලට චන්ද්‍රයා 12 තරමක් සුබඵල දෙනවා. ධනය ඉඩම් ගෙවල් වාහන හොඳ රක්ෂාවක් ලැබෙනවා. නමුත් කේන්ද්‍රයේ 12 මාරක ස්ථානයක් නිසා හදිසි අනතුරු ලෙඩ රෝග නීති ප්‍රශ්න පවා ඇති වෙන්නට පුළුවන්. ධනු ලග්නයට චන්ද්‍රයා 12 ඊටාම අසුබයි. ඔවුන්ට මාරක වෙන්නත් පුළුවන්.
දරුණු වැඩ කිරීමට කලකෝලාහලවලට පැටලීමට පුළුවන්. හදිසි අනතුරු භයානක සුව කිරීමට අපහසු ලෙඩ පවා සෑදෙන්න පුළුවන්. නඩු හබ වෙලා හිරේ යෑමට පවා සිදුවෙන්නට පුළුවන්. අනිත් ලග්නවලටත් චන්ද්‍රයා 12 ඉතා අසුබයි. නමුත් ගුරු බුධ සිකුරු වගේ සෞම්‍ය ග්‍රහයන් යෝග වෙලා හෝ සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටිලා නම් අසුබ ඵල අඩු වෙනවා. ධර්මානුකූල වී අපල මග හරවා ගන්න. මේ අවස්ථාවේදී විනීත ධර්මානුකූල ඔබගේ විනීත ධර්මානුකූල කමෙන්ට්ස් වලට නැවතවරක් ස්තුති කරනවා. ඔබගේ ලග්නවලට බලපාන ග්‍රහ අපල උපද්‍රව දුරු කර ගැනීමට දිනපතා බුදුන් වඳින්න. පිරිත් නූල් රෝදයක් ළඟ තබාගෙන දවස් 21ක් පිරිත් කර එම නූල ඔබගේ අතවටේ තුන්වරක් ඔතා ගැටගසන්න. පවුලේ අයගේද එසේ කරන්න. යහපත් ශීලාදී ගුණධර්මයක පිහිටා ප්‍රතිපත්තිගරුකව පිරිත් සංචායනා කරන්න. දිනපතා ඉතිපිසෝ ගාථාව කියන්න. බුදු පියාණන් විශාලා මහනුවර රෝගපිය දුර්භික්ෂපිය අමනුෂ්‍යපිය දුරු කිරීමට සංචායනා කළ තුන් සූත්‍රය සංචායනා කරන්න. දස දිසාවට බුදු බලය පිහිටුවා ආරක්ෂාව ලබා දෙන දස දිසා පිරිත හෙවත් කුද්දක චින පංචරය කියන්න. ග්‍රහ අපල භූත දෝෂ සතුරු කරදර පිරිත් බලයෙන් දුරු කරගන්න. පාපකාරීන්ගේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය තණ්හාව නිසා කරන සතුරු කරදර සහ මුලින් නැති කිරීමට නඩුහබ දුරු වීමට සම්මුඛ පරීක්ෂණ හා විභාග ජය ගැනීමට වෙළහෙළදාම් ගොවිතැන් දියුණු වීමට අඹුසැඹි වාද භේද දුරු වී නිවාස තුල වාසනාව සතුරු සම්පත වර්ධනයට දසමාර පිරිත ජය පිරිත මෝර පිරිත කියන්න. කායික මානසික රෝග වළක්වා ගැනීමට බොජ්ජංග පිරිත කියන්න. බුද්ධේච ධම්මේච සංඝේච රාජ්‍යං පිරිත දිනපතා කියන්න. ඔබට හැකි පමණින් ගිලන් වූ අයට උපකාර කරන්න. ගිලන් වූ දෙමව්පියන් ඇතුළු පවුලේ අයගෙන් එය පටන් ගන්න. ඔබට හැකි පමණින් කුසගින්නෙන් ජීවත් වන අයට ආහාර පාන දන් දෙන්න. සෑමදාම ආනාපාන සතිය මෛත්‍රී භාවනාව කරන්න. පොයට ගෙදර හෝ පන්සලක සිල් සමාදන් වන්න. ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ඔබ දන්නවා. සෑමදාම පිරිත් සංජායනා කළාට පසු බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි එය සත්‍යයි එය සත්‍යයි එය සත්‍යයි තුන්වරක් කියන්න. එම සත්‍යයේ බලෙන් මම නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා කියා සත්‍යක්‍රියා කරන්න. මේ භාවනාවක් වශයෙන් කිරීමෙන් ඔබගේ ලෙඩ දුක් දුරු කරගන්න. මෙම සත්‍යක්‍රියාවෙන් අනුන්ගේද ලෙඩ දුරු වේවායි ඔබට භාවනාවක් වශයෙන් කිරීමෙන් ඔබගේ පවුලේ අයගේද දන්නා අඳුරන අයගේද ලෙඩ දුරු කිරීමට හැකි වෙනවා. ඔබ අදහන ආගමක නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කර ග්‍රහ අපල දුරුගත ලග්න පලාපල ඉදිරිපත් කිරීමට අප ඉදිරිමත් කිරීමට අපගේ තිරසර සහන ඇස්ට්‍රොලොජි සර්විස් YouTube channel එක සෑමදාම subscribe කරන්න. ලෝකවාසී ඔබ සැමට සුබ අනාගතයක් වේවා.